හලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? අද තියෙනවා රසම රස චිකන් ඩෙවල් එක. අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. සෝදගෙන කපා ගනිපු චිකන් එකට මම එකතු කරගන්නවා ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු වගේම සෝයා සෝස් ටික. ඒ ටික හොඳට කවලම් කරලා ටික වෙලාවක් පැත්තකින් තියලා තියෙනවා. විනාඩි 10ක් විතර. ඊට පස්සේ මේ චිකන් එක බැද ගන්න තමයි හදන්නේ. මම මේක එයා ෆ්‍රයි එකේ තමයි බැදගන්නේ. ඔයාලට මේක තෙල් වල බැද ගන්නත් පුළුවන්. චිකන් ටික බැදුනට පස්සේ දැන් ඩෙවල් එක හදන්න තමයි යන්නේ. තෙල් ටික රත් වෙනකොට තලා ගනිපු ඉඟුරු සුදු ලුණු ටික තමයි මුලින්ම එකතු කරේ. ඒ ටික ටිකක් ටෙම්පරාදු වෙනකොට තෙල් එකටම මම කෑලි මිරිස් ටිකක් එකතු කරලා හොඳට කවලම් කරනවා. ඊළඟට මම එකතු කරේ අමු මිරිස් ටිකක්. ඔයාලට කැමති නම් අමු මිරිස් කරලා පිටින් එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ ලුණු, සෝයා සෝස්, තක්කාලි සෝස් එකතු කරලා වතුර පොඩ්ඩකුත් එකතු කරා. පොඩි වෙලාවක් මේ විදියට කවලම් කරා. ඊළඟට එකතු කරේ සීනි. සීනි ටිකත් එකතු කරලා මේක සෝස් එකක් විදියට හදාගෙන ඊළඟට අපි බෙදගනිපු චිකන් ටික එකතු කරලා මේ සෝස් එකේ හොඳට කවලම් කරනවා. චිකන් එක සෝස් එකේ හොඳට කවලම් වුණාට පස්සේ මම මේකට රවුමට කපා ගනිපු ලුණු ටිකක් එකතු කළා. ඔයාලා මේකට අනිවාර්යයෙන්ම මාළු මිරිස් එකතු කරන්න. එතකොට ඩෙවල් එකේ රස තවත් වැඩි. ඉතින් මට මාළු මිරිස් තිබුණේ නැති නිසා මම ලුණු ටිකක් විතරයි මේකට එකතු කළේ. ලුණු ටික එකතු කළාට පස්සේ පොඩ්ඩක් කවලම් කරලා ඉක්මනින් ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඩෙවල් එකේ ලුණු ටිකක් තැම්බෙන්නේ නැතුව බාගෙට තැම්බිලා වගේ තියෙනකොට තමයි රස වැඩි කියලා මම නම් හිතන්නේ. දැන් ඉතින් අපේ චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. ඔයාලත් මේ විදියට චිකන් ඩෙවල් එකක් හැදුවොත් මටත් කියන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.